කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහා කෙන්ද කන්ද පාමුල ළඟ හිටියලු තනි වීලා. අපි දකින ඔබ වහන්සේ TikTok එකට වීඩියෝස් දානවා ගිටාර් ගහනවා. Facebook එකට දානවා. කොටස් දෙකකට බුදුහාමුදුරුවෝ මේ දහම කියලා දෙනවනේ. ලෞකික ජීවිතය සපවත් කරගන්න පුළුවන් මේකෙන් මෙන්න මේ විදිහට මේක ලෝකෝත්තර කොටසට ගියොත් එහෙම පුළුවන්. දැන් මේ නැච්ච ගිද වාදිත කියලා කියනවනේ මේ කැප නැහැ කියලා. ඉතින් ඔබ වහන්සේ කැප දෙයක්ද ඔය කරන්නේ? කයිබණ කෙනෙක් කැපද ඒක? අපි සැර. ඒවා වඩ තාන්නේ කයිබණ කියන එක කයිබණ කියන්න පුළුවන් නම් ඒක තාලයක් රිද්මයක්. නච්ච ගීත නැටුම් ගැයුම් වැයුම් නච්ච ගීත වාදිත. වෙන ප්‍රශ්නේ විසුකුදස්සන මාල අතරින්. එතකොට රිද්මය කියන එක දැන් අපි මේ කතා කරන එකෙත් පේනවාද මම මේ කරන වැඩෙත් මේකෙත් යම් කිසි රිද්මයක් තියෙනවා කියලා මම කරන එක. ඔබතුම ඔළුව වන්න එකේ රිද්මයක් තියෙනවා. අපේ හැමදේම හුස්ම ගන්න එකත් රිද්මයක් තියෙනවා. මේ AC එකේ ඇහෙන ශබ්ද රිද්මය. ඉතින් අපි ඔකෙන් බැහැරලා අපි කොහොම ජීවත් වෙන්නේ? අපි ටොයිලට් ගියත් ඒකේ රිද්මයක් තියෙනවා. කුණාටු සුලි සුලං වැදි ගහකොළ පෙරලාවි මුල හොඳ නම් ගසක් ළඟදී කුණාටු පරවිතින් ගහේම මල් බුදු පුදටත් නෙලා රැගෙන යාවි ඒ ඈයොම ඒ ගහේම මල් බිම පාගාවි කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහා කෙන්ද කන්ද පාමුල ළඟ හිටියලු තනි වීලා කන්ද මණ්ඩ ගණ අඳුරේ කෙන්ද පටලැවි කන්ද කඩා වැටෙයි සිතු කෙන්ද බලා පල්ලා